ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයකට නැති දේ මොකද? ඔයා හිතන්න ඕනද? යාන වාහන, ගෙවල් දොරවල් ඔය අයවනේ හිතන්නේ. ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයකට නැති දේ තමයි මොකද්ද? හොඳ ෆැමිලි ලයිෆ් එකක් නැහැ. දැන් ඔයා අර දැන් සමහරකට මම ටියුෂන් සර්ලත් කියනවා දැකලා තියෙනවා ඕගලන්ට පන්තිවල තව කෙනෙක්ට පේන්න රිදෙන්න කාර් එකක් ගන්න, තව කෙනෙක්ට පේන්න රිදෙන්න වාහනයක් ගන්න. ඔය කාටවත් රිද්දන්න මුකුත් කරන්න එපා කොහොමත්. තව කෙනෙක්ට වඩා රිද්දන්න ඕනේ නම් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙවන්න. ඒක හරි අමාරුයි අචීව් කරන්න මිනිස්සුන්ට. වාහනයක් කියන එකකින් කොඩු විකුණලා ගන්නත් පුළුවන්. ගෙයක් කියන එක ගන්නත් පුළුවන්. හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගන්න බෑ මිනිස්සුන්ට. ඒව හොඳට ඔළුවේ දාගන්න. ඔය දැන් ගොඩාක් ටියුෂන්ස් වල දෙන්නේ නැති ආදර්ශ අවවාද තමයි ඕව ඈ. හරිද? ඔයා දවසම මැරිලා ඔයා ගෙදර ගිහිල්ලා ඔයා වැඩි වෙලාවක් ජීවත් වෙන්නේ ගෙදර කවදාද? ඔයාගේ ගෙදර පීස්ෆුල් එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕන. ඒතර ඔයා ලයිෆ් පාර්ට්නර් කෙනෙක්ව තෝරගත්ත ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. ජීවිතේ වැඩි කාලයක් ඔයා ගෙවන්නේ යත් එක්ක.